ආයිබෝවන් අද වැඩසටහන ස්පානංගිලා වෙනුවෙන්. ඇත්තටම වීඩියෝ එක ට්‍රෙන්ඩින් කරගන්න මම මේ වචනේ පාවිච්චි කරාට පොඩ්ඩක් සමා වෙන්න. අපි අද කතා කරන්නේ කොමර්ෂල් සෙක්ස් වර්කර්ස්ලට තමයි ආමන්ත්‍රණය කරන්නේ. මොකද වෛද්‍ය විද්‍යාව තුළ බටහිර වෛද්‍යවරයෙක් හැටියට මට තියෙන මූලික ධර්ම දෙකකට ගරු කරන්න. එකක් තමයි යමෙක් වැඩිහිටියෙක් වුණාට පස්සේ ඒ කියන්නේ ඔබේ වයස අවුරුදු 18ට වැඩි නම් ලංකාවේ නීතිය අනුව ඔබේ කැමැත්ත අනුව ඔබට කැමති දෙයක් කරන්න අයිතිය තියෙනවා. නීතිය කියන එක වෛද්‍ය විද්‍යාවෙන් බැහැරව තියෙන එකක්. අපි නීතියට යටත් වෙන්න බැඳලා ඉන්නවා. හැබැයි එක්තරා සීමාවන් යටතේ. ඒතොර නීතිය කියන එක වෙනම ආයතන පිරිසකින් කොට්ටාශයකින් ක්‍රියාත්මක වෙන දෙයක්. හැබැයි වෛද්‍යවරු හැටියට අපේ වෘත්තිමය වගකීම තියෙන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයට දාලා නියාම ධර්මයන් වෙනුවෙන්. ඉතින් වයස අවුරුදු 18ට වැඩි ඔබේ කැමැත්තෙන් යම්කිසි වෘත්තියක් තෝරගන්නව නම් ඒකට ගරු කරන්න අපි බැඳලා ඉන්නවා. හැබැයි වෛද්‍ය විද්‍යාව තුළ තව වැදගත් මූලධර්මයක් තියෙනවා. ඒ තමයි අපි පිළිගන්නේ කැමැත්ත නෙවෙයි. එහෙම නැත්නම් කන්සෙන්ට් එක නෙවෙයි. අපි පිළිගන්නේ ඉන්ෆෝම්ඩ් කන්සෙන්ට්. ඒ කියන්නේ ඔබ වෘත්තීය කැමැත්තෙන් තෝරගත්තා කියලා පළියට අපිට ඒක අනුමත කරන්න හෝ අපිට ඒක විශ්වාස කරන්න හෝ ඒක පිළිගන්න බෑ. අපිට ඒක පිළිගන්න පුළුවන් වෙන්නේ වෛද්‍යවරයෙක් හැටියට මට ඒක පිළිගන්න පුළුවන් වෙන්නේ ඔබ නිවැරදි කරුණු දැනුවත්ව ඒ තීරණය වැඩිහිටියෙක් හැටියට අරගෙන තියෙනවා නම් පමණයි. ඉන්ෆෝම්ඩ් කන්සෙන්ට් එකට තමයි වෛද්‍ය විද්‍යාව තුළ ඉඩ තියෙන්නේ. ඉතින් මේක ලබා ගන්න නම් එහෙම නැත්නම් ඔබ මේ ඉන්ෆෝම්ඩ් කන්සෙන්ට් එක යටතේ මේ තීරණය ගන්න නම් ඔබ මේ වෘත්තියට අදාළ කරුණු එහෙම නැත්නම් යම් කිසි ආකාරයක අවම දැනුමක් ලබා සිටිය යුතු වෙනවා. මොකද ඇත්තටම අපේ මෙඩිකල් සෙන්ටර්ස් වලට දැන් අපිට ගොඩක් වෙලාවට රෝගීන් හැටියට මේ වෘත්තියේ දෙන කට්ටිය විශාල ප්‍රමාණයක් ඇත්තටම පැමිණෙනවා. ඇත්තටම සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් අපිට දැන් දකින්න ලැබෙනවා. ඒ වගේම එතන ඉතා වැදගත් කාරණයක් මම මේ වෙනකොට නිරීක්ෂණය කළා තියෙනවා. ගොඩාක් ඉන්නේ අවුරුදු 18 20 22 වයසේ කට්ටිය. මේ අතර ඉතා විශාල ප්‍රමාණයක් වයස අවුරුදු 18 19 වයසේ ගැහැණු ළමයි ඉන්නවා කියන එක අපිට මේ වෙනකොට නිරීක්ෂණය වෙලා තියෙනවා. ඉතින් සමාජයේ ගොඩක් අය ප්‍රතික්ෂේප කරන ඒ ඉතා වැදගත් හිඩසක් පුරවන මේ වෘත්තිය වෙනුවෙන් අද මම මේ වීඩියෝ එක කැප කරන්න සූදානම්. ඉතින් මට අවශ්‍ය වෙන්නේ ඔබලාට අවශ්‍ය දැනුම ලබා දීලා ආරක්ෂාකාරීව ඔබලාට වන හානිය අවම කරගෙන මේ අදාළ වෘත්තිය නියැලෙන්න අවශ්‍ය සහාය ලබා දීම තමයි මම අද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොමර්ෂල් සෙක්ස් වර්කර් කෙනෙක් හැටියට ඔබ මූලික වශයෙන් දැනගන්න ඕන ඔබේ වෘත්තියේ තියෙන රිස්ක් එක මොකක්ද? ඒ රිස්ක් එක අවම කරගන්න ඔබට අනුගමනය කරන්න පුළුවන් ක්‍රම එහෙම නැත්නම් ඒ සඳහා තියෙන උත්තර මොනවද කියන එක. ඉතින් ප්‍රධාන වශයෙන්ම ගත්තොත් ඔබට තියෙන අනතුරු තමයි ප්‍රධාන වශයෙන් අනතුරු දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියනවා ගර්භණී භාවයට පත්වීම සඳහා තියෙන ඉඩ අවකාශ. ඒ කියන්නේ ඒ සඳහා ඔබ සූදානම් නොමැතිව සිටියේදී ගර්භණී භාවයට පත්වීමට ඇති ඉඩ හා අවකාශ. ඒත් මම හිතනවා බහුතරයක් මේ සමාජයේ මේ සම්බන්ධයෙන් දැනුවත් ගර්භණී වීමේ දේවල් වළක්වන අපි කියන උපත් පාලන ක්‍රම පිළිබඳ මමත් වීඩියෝ කරලා තියෙනවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් දැනුම හුඟක් ප්‍රචලිතයි. මම හිතනවා මේ වෘත්තියට එළඹෙන අය මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුමක් ලැබලා තියෙනවා කියලා. හැබැයි ප්‍රශ්න තියෙන්නේ මේ සමාජයේ තියෙන ස්ටිග්මා එක නිසා. ඒ කියන්නේ ගොඩක් අය මේ සුදු රෙදි පොරව ගන්න දක්වන කැමැත්ත නිසා මේ STI එහෙම නැත්නම් sexually transmitting infections ගැන කතා වෙනවා. මේ පිළිබඳ සමාජය දැනුවත් වෙන එක අවම වෙලා තියෙනවා. මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ මාතෘකාව මෙන්න මේ කොටස සම්බන්ධයෙන්. මේ අතරිනුත් අපිට මේක දෙකකට කඩලා ගන්න වෙනවා. එක පැත්තකට අපිට ගන්න වෙනවා HIV. ඊළඟට අපි මේ ඔක්කොම STI වුණාට අපි HIV වෙනම අරගෙන කතා කරනවා. අනිත් STI ටික වෙනම අරගෙන කතා කරනවා. ඒකට හේතුව තමයි HIV තවමත් නිල වශයෙන් සුව කරන්න බැරි රෝග ගණයට වැටෙන නිසා සහ ඒකේ තියෙන භයානකකම සහ ජීවිත හානියට සම්බන්ධ වීම කියන කාරණය නිසා. ඊළඟට අනිත් STI ටික sexually transmitting infection. හැබැයි බොහෝ දුරට අපිට පාලනය කරගන්න හෝ සුව කරන්න පුළුවන්කමක් තියෙන රෝග සෙට් එකක් තමයි මේ අනිත් ටිකේ තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙම STI කියලා රෝග කොට්ටාශයක් තියෙනවා. මේවා සාමාන්‍ය sexually active වෙන එහෙම නැත්නම් commercial
සෙක්ස් වර්කර්ස්ලට තමයි වැදගත් වෙන්නේ. ඒගොල්ලන්ට විතරක් නෙවෙයි ඒගොල්ලන්ගේ කස්ටමර්ස්ලටත් මේක වැදගත් වෙනවා. එතකොට කොමර්ෂල් සෙක්ස් වර්කර්ස්ලට සහ කස්ටමර්ස්ලට වැදගත් වෙන මේ STI සහ HIV කියලා වෙනම රෝග සෙට් එකක් තියෙනවා කියන එක තමයි ඔබ මුලින්ම දැනගන්න ඕන. එතකොට කොමර්ෂල් සෙක්ස් වර්කර් කෙනෙක් හැටියට ඔබේ ආරක්ෂාව. මොකද ඔබ මෙතෙන්දි වැදගත් වෙන්න ඕන දෙයක් තමයි ඔබ සමහරලාට මේ වෘත්තියට එනකොට මේ වෘත්තියේ තියෙන කියන්නේ ඉපීමේ හැකියාව earning potential එක ගැන හිතලා ඒකේ තියෙන විශාලත්වය ගැන හිතලා මේකට අවධානය යොමු වෙලා කැමැත්ත හෝ හිත ඒකට යොමු වුණා වෙන්න පුළුවන්. හැබැයි ඔබ දැනගන්න ඕන දේ තමයි ඔබ එක මොහොතක වරද්ද ගත්තොත් ඔබ අවුරුදු ගාණක් තිස්සේ මේ ඉතා ඉහළ ආදායමක් ලැබපු ආදායම උනත් වැඩක් නැති වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි මේකේ තියෙන අනතුර. earning capacity එක ගොඩක් වැඩි වුණාට risk එක ඊට වඩා වැඩි. මෙන්න මේක තමයි යථාර්ථය. ඉතින් ඒක නිසා ඔබ සමහර වෙලාවට අවුරුදු කීපයක් ඇතුළත ඉතා ඉහළ ආදායමක් ලැබුවට ඊට වඩා විශාල වියදමක් ඊට වඩා විශාල පිරිවැයක් දරන්න වෙන්න පුළුවන් ඔබ එක මොහොතක වරද්ද ගත්තොත්. ඉතින් මෙන්න මේක තමයි ඔබ මුලින්ම දැනගත යුතු වෙන්නේ. පොසිටිව් දේවල් විතරක් ඔබට පෙන්නුවට ලොකු නෙගටිව් දෙයක් අනිත් පැත්තේ තියෙනවා කියන එක අවබෝධයෙන් තමයි ඔබ මේ වෘත්තියේ නියැලෙන්න අවශ්‍ය වෙන්නේ. මේ රිස්ක් එක අවම කරගන්න ඔබට තියෙන විකල්ප ක්‍රම මොනවද? අන්න මේක තමයි දැන් අපි කතා කරන්න පටන් ගන්න. මතක තියාගන්න ප්‍රෙග්නන්සි එකත් STI sexually transmitting infection දෙකම වළක්වන්න පුළුවන් දැනට තියෙන සාර්ථකම එකම උත්තරේ තමයි කොන්ඩම් යූස් කරන එක. ඉතින් රෙගියුලර් කොන්ඩම් යූස් එක තමයි දැනට තියෙන හොඳම උත්තරය. ඒකෙන් මේ සාමාන්‍ය මේ අනතුරු දෙකටම වගේ ඉතා ඉහළ මතක තියාගන්න 100% නෙවෙයි. මම මේ කියන කිසිම දෙයක 100% ආරක්ෂාවක ගැරන්ටි එකක් නැහැ. හැබැයි 90%ට වඩා වැඩි ආරක්ෂාවක් රෙගියුලර් කොන්ඩම් යූස් කියන එකේ තියෙනවා. රෙගියුලර් කොන්ඩම් යූස් කියන්නේ හැම විදියම සෙක්ස් එකකදී. ඒ කියන්නේ වැජිනල් සෙක්ස් වෙන්න පුළුවන්, ඒනල් සෙක්ස් වෙන්න පුළුවන්, ඕරල් සෙක්ස් වෙන්න පුළුවන්. මේ හැම එකදීම අනිවාර්යයෙන්ම අලුත් කොන්ඩම් එකක් පාවිච්චි කරන්න ඕන. කොන්ඩම්ස් නැවත නැවත පාවිච්චි කරන එක වළක්වන්න ඕන. මෙන්න මේ ආකාරයට නිවැරදිව ඊට අමතරව කොන්ඩම් එකක් පාවිච්චි කරද්දී කොන්ඩම් එක ඉරෙන්න එක නැත්නම් කැඩෙන එක වළක්වන්න ගැලපෙන ලුබ්‍රිකන්ට් එකක් පාවිච්චි කරන්න ඕන. විශේෂයෙන්ම ඒනල් සෙක්ස් වලදී මේක ඉතා වැදගත් වෙනවා. අපි මේ සාමාන්‍ය මේ සඳහා වෝටර් බේස් ලුබ්‍රිකන්ට්ස් තියෙනවා. ඊට අමතරව සිලිකන් බේස් ලුබ්‍රිකන්ට්ස් තියෙනවා. මෙන්න මේ කම්බිනේෂන් එක තමයි දැනට තියෙන හොඳම සහ වඩා සාර්ථකම ආරක්ෂක පිළිවෙත වෙන්නේ. මේකට අමතරව තව තියෙන දෙයක් තමයි pre-exposure prophylaxis කියන එක. ඒ කියන්නේ ඔබ ඒ අනතුරට මුහුණ දෙන්න කලින්, ඒ කියන්නේ ඔබ active sex activity එක යෙදෙන්න කලින් ඔබට බෙහෙත් ලබා ගන්න පුළුවන්. අර උපස්පාලන ක්‍රම පාවිච්චි කරන්න. සෙක්ස් කරන්න කලින් ප්‍රෙග්නන්ට් වෙන එක නවත්තන්න දවස් ගානේ පෙත්තක් බොනවා වගේ HIV හැදෙන එක නවත්තන්නත් ඔබට දවස් ගානේ පෙත්තක් බොන්න පුළුවන්. ඔබ දිනපතාම මේ අදාළ වෘත්තියේ යෙදෙන පුද්ගලයෙක් නම්. මේකට අපි කියනවා pre exposure prophylaxis කියලා. මේකෙත් සාමාන්‍යයෙන් ඉතා ඉහළ 90%ට වැඩි ආරක්ෂාවක් ඔබට ලැබෙනවා. හැබැයි මතක තියාගන්න මේකෙන් ආරක්ෂාව ලැබෙන්නේ HIV වලට විතරයි. එතකොට අනිත් STI වලටත් ඊළඟට ඔබ ප්‍රෙග්නන්ට් වීම සඳහා වෙන විකල්ප පාවිච්චි කරන්න නැත්නම් ඒක වළක්වන්නත් මේකත් එක කොන්ඩම් එක කම්බයින් වෙනවා නම් තමයි වඩා නිවැරදි වෙන්නේ. එහෙනම් මතක තියාගන්න ඔබට ඊළඟට තියෙන ඔප්ෂන් එක තමයි මේ භයානක HIV කියන රෝගය නවත්තන්න pre-exposure prophylaxis කියන එක. මේක ක්‍රම දෙකක් තියෙනවා. හැබැයි වඩා හොඳ ක්‍රමය තමයි දවස ගානේ එක පෙත්තක් බීම මගින් කරන්න පුළුවන් දේ. මේක ලංකාවේ ඔබට මේ සඳහා සේවය ලංකාවේ ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා අපේ HIV clinics හරහා. ඒකත් මතක තියාගන්න. ඊළඟට ඔබට කරන්න පුළුවන් දෙයක් තමයි මේ HIV කියන රෝගය නැත්නම් AIDS සඳහා regularly screen කරන එක. අතර විශේෂ ඔබ සාමාන්‍ය විදිහට කටයුතු කරගෙන යනවා නම් මාස 3කට වරක් යම්කිසි high risk situation එක කියන්නේ කොන්ඩම් එකක් කැඩුනා වගේ ඒ වගේ විශේෂ දෙයක් සිද්ධ වුණොත් immediately ඒ කියන්නේ ඒකට පස්සේ හැකි ඉක්මනොත් HIV සඳහා ටෙස්ට් කරන එක වඩා වැදගත් වෙනවා. අර emergency එකදී නම් පුළුවන් නම් customer ගෙත් check කරන්න පුළුවන් නම් තමයි වඩා නිවැරදි වෙන්නේ. ඊළඟට අනිත් regularly අනිත් STI වලට නැත්නම් අනිත් sexually transmitting infection වලට screen කරන එකත් වැදගත් වෙනවා. තවත් ඔබට තියෙන ආරක්ෂණ ක්‍රමයක් තමයි vaccines. හැබැයි මේ vaccines ඒ කියන්නේ ඔබ අපි ඔය ඉන්ජෙක්ෂන් ක්‍රමය හරහා ඔබ ලබා ගන්නවා. ඔබට ආරක්ෂාව ලැබෙනවා සමහර STI හැදෙන එක නවත්තන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි මේක available වෙන්නේ hepatitis B කියන රෝගයටත් human papilloma virus කියන රෝගයටත් විතරයි.
කියන්නේ ඒඩ්ස් සඳහා මේ වගේ විකල්පයක් නැත්නම් HIV ඉන්ෆෙක්ෂන් සඳහා මේ වගේ විකල්පයක් නැහැ. ඒ වගේම අනෙකුත් බොහොමයක් STI සඳහා මේ වැක්සිනේෂන් කියන විකල්පය ලෝකේ නැහැ. ඊළඟට අනිත් දේ තමයි ඔය ස්ක්‍රීනින් කරද්දී රෝගයක් අහු වුණොත් හරි නැත්නම් හයි රිස්ක් එක්ස්පෝෂර් එකකට පස්සේ චෙක් කරද්දී රෝගයක් අහු වුණොත් පුළුවන් තරම් ඉක්මනින් ඒකට ප්‍රතිකාර ලබා ගන්න එක. ඉතින් මේ රිස්ක් එක ආව HIV වලට අදාළව නම් ඔබට තියෙන්නේ post exposure prophylaxis කියන එක මතක තියාගන්න. HIV සඳහා post exposure prophylaxis කියන එක කියන්නේ ඔබ high risk exposure එකට, ඒ කියන්නේ ලෙඩක් ඔබට HIV හැදෙන්න ඉතා ඉහළ අනතුරක් සිදු වුණ අවස්ථාවකදී, කියන්නේ කොන්ඩම් එකක් රප්චර් වුණ වෙලාවකදී නැත්නම් ඔබට ආරක්ෂණ ක්‍රම පාවිච්චි කරන්නේ නැතුව high risk, අපිට හැම කෙනෙක්ම high risk කියලා තමයි ඇත්තටම ගන්න වෙන්නේ. high risk customer කෙනෙක් එක්ක යම්කිසි ආකාරයක ගනුදෙනුවක් සිද්ධ කරොත් මතක තියාගන්න පුළුවන් තරම් ඉක්මනින් ස්ක්‍රීනින් එක කරන්න ඕන. ස්ක්‍රීනින් එක කරලා මේ post exposure prophylaxis කියන ට්‍රීට්මන්ට් එක පටන් ගන්න ඕන. මේක පුළුවන් තරම් ඉක්මනින් පටන් ගන්න තරමට ඉෆෙක්ටිව්නස් එක වැඩි. හැබැයි අනිවාර්යයෙන්ම පැය 72කට වඩා අඩු කාලයක් ඇතුළත පටන් ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මේක සාමාන්‍යයෙන් දවස් 28ක වගේ කාලයක් තුල මේ ට්‍රීට්මන්ට් එක යනවා. මතක තියාගන්න post exposure prophylaxis මේකෙනුත් පුළුවන් අපිට යම්කිසි දුරකට අදාළ වැරද්ද සිද්ධ වුණාට පස්සේ වුණත් HIV ඉන්ෆෙක්ෂන් එක ඔබට හැදෙන එක අවම කරගන්න හෝ වළක්වා ගන්න. මීට අමතරව මේ ආරක්ෂණ ක්‍රම වලට අමතරව ඔබට තවත් වැදගත් වෙන උපදෙස් කීපයක් දෙන්නම්. ඒ කියන්නේ යම්කිසි කස්ටමර් කෙනෙක්ගේ හරි ඔබේ හරි ඇක්ටිව් ඩිසීස් එකක්, ඒ කියන්නේ ජෙන්ටල් ඒරියා එකේ අල්සර් එකක්, තුවාලයක් ඒක පැහැදිලිව පේන තියෙනවා නම් ඒ වගේ අවස්ථාවලදී ඔබ සේවය ලබා නොදීමත්, සේවය ලබා ගැනීමට එන පුද්ගලයෙක්ට සේවය ලබා නොදීමත් වැදගත් වෙනවා. මේ ඇක්ටිව් ඩිසීස් එක රිසෝල්ව් වෙනකම්. ඊට අමතරව කවුරු හරි කොන්ඩම් භාවිතා කරන එක ප්‍රතික්ෂේප කරනවා නම් ඒගොල්ලෝ එවැනි කස්ටමර්ස්ලා ප්‍රතික්ෂේප කිරීමත් ඔබට තියෙන එක විකල්ප ක්‍රමයක්. මම දන්නේ අපි සේවය කරන ලබා දෙන ආයතනය හෝ ක්‍රමය අනුව මේ දේ කොයිතරම් ප්‍රැක්ටිකල් වේවිද කියලා. ඊට පස්සේ හැකි හැම විටම කොන්ඩම් සහ ලුබ්‍රිකන්ට් පාවිච්චි කරන්න. මේ ලුබ්‍රිකන්ට් පාවිච්චි කරන එකත් ඉතාම වැදගත් වෙනවා. නැත්නම් කොන්ඩම් එක රප්චර් වීමේ රිස්ක් එකක් තියෙනවා කියන එක මතක තියාගන්න. ඊට අමතරව රෙගියුලර් ෆලෝ අප් සහ ස්ක්‍රීනින් වලට යොමු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ක්‍රම වලින් ඔබට පුළුවන් ඔබේ ආරක්ෂාව ඉතා ඉහළ මට්ටම, කියන්නේ 90ට වඩා වැඩි ආරක්ෂාවක් මේ දේවල් වල කම්බිනේෂන් එකෙන් ඔබට ලබා ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න 90ට වැඩි මිසක් ඒක කවදාවත් 100%ක් නෙවෙයි. ඉතින් ඔබේ වෘත්තිය ගැන දැනුවත් වෙන්න, වෘත්තියේ තියෙන රිස්ක් එක ගැන දැනුවත් වෙන්න. ඒ රිස්ක් එක ගැන දැනුවත්ව ඉන්ෆෝම්ඩ් ඩිසිෂන් එකක් හරහා ඔබ වැඩිහිටියෙක් කැරියට ගන්න තීරණයට අපි ඕන වෙලාවක ගරු කරන්න ලෑස්ති. එහෙනම් මේකේ තා කොටසක් තියෙනවා. ඒ දෙවෙනි වීඩියෝ එකෙන් අපි පස්සේ දවසක හමු වෙන බලාපොරොත්තු වෙමින් අද සමු ගන්නවා. ස්තුතියි.